ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මගේ ශාවින්ද ටෙක්නොලොජි YouTube channel එකට. ඉතින් ඔයාලා YouTube channel එක හරි ඔයාගේ business side එකට හරි ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාගේ learning වැඩවලට හරි ඕනම දෙයක් තමයි Google account එකක් කියන්නේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා හරි නිවැරදි ක්‍රමයට Google account එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි වැඩි කතා කරන්න නැතුව වීඩියෝ ගන්න කලින් ඔයාලා මගේ channel එකට join වෙන්න පළවෙනි නම් පල්ලෙන් subscribe කරන්න click කරලා ඊළඟ තියෙන notification bell icon එක ඕල් දාලා click කරන්න. එහෙනම් අපි ඉක්මනට බලමු වීඩියෝ එකට. ෆෝන් එකකින් හරි PC එකකින් හරි ඒක තමයි ෆෝන් එකකින් කරනවා නම් ඒක ගොඩක් ලීසි. ඉතින් ඔයාලගේ QR එකෙන් පොඩි වැඩක් කරන්න තියෙන මම අන්තිම හරිය. එතකොට පොඩ්ඩක් ඔයාගේ ෆෝන් එකක් තෝරනවා. ඉතින් ඔයාලා දැන් මේ යන PC එක ෆෝන් එක ගාවට මම දැන් කියලා දෙන්නම්. ඔයාලා කොහොමද Google account එක හරියාකාරව හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා දැන් මම දුන්න link එකෙන් ගියාම මේ විදිහට වෙන්නේ. ඔයාලා ඉතින් ආපුවම ඒකේ නිල් පාට බටන් එකක් තියෙනවා. ඒ ක්ලික් කරලා තමයි මේ වගේ ඉන්ටර්ෆේස් එක දෙන්නේ. ඒක දැන් ඔයාලට මේ වගේ ජොයින් වෙන්න මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි පළවෙනි කමෙන්ට් එකේ හරි දානවා. ඉතින් ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එක කළාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ පළවෙනිටම ඔයාගේ ෆස්ට් නේම් එක දෙන්න. ඒක ඔයාගේ නමේ මුල් කැලල. ඔයාලා දැන් මම මෙතන ශාමින්ද කියලා දෙනවා මගේ නේම් එක. ඊට පස්සේ ඔයාලට සර්නේම් කියන්නේ ඔයාලගේ නමේ ඉතුරු කැලල. ඉතින් මම ෂික් කියලා දෙනවා. ඊළඟට ඔයාලට තියෙනවා නිල් පාටේ next කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ next උනාට පස්සේ ඔයාලට ඔයාගේ birthday එක දෙන්න ඕනේ. So ඔයාලා උඩින් birthday එකේ day එකයි month එකයි year එකයි දාලා පල්ලෙහා gender එක කොහොම male ද female ද අන්නේ ඔයාලගේ ස්ත්‍රී පුරුෂ භාවය තමයි එතෙන් දෙන්න ඕනේ. ඉතින් දැන් මේක මගේ birthday එක මම දැන් මෙතන දෙන්න කරනවා. ඉතින් ඊළඟට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්න ඔයාලා ඉතින් next කරාට පස්සේ ඉතින් ඔයාලට මේ උඩ තියෙන එක හරි නැත්නම් දෙවෙනි තියෙන එක හරි දෙන්න පුළුවන්. ඉතින් මම මේකේ කැමති විදිහට ඔයාලට කස්ටමයිස් කරන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන ශාමින්ද 2026 කියලා මම දෙනවා. ඉතින් ඔයාලා මේක මෙන්න ටයිප් කරද්දි කැපිටල් ලෙටර්ස් තියෙන්නත් බෑ. ඔය මැඩින් ස්පේස් තියන්නත් බෑ. ඉතින් මම පෙන්නන්නම්කෝ ස්පේස් තියලා දැක්කනේ. ඔයාලට ස්පේස් තියන්න බෑ ඒ නම් වල. ඉතින් ඊට පස්සේ ඔයාලා එනවා ඔයාලගේ ඒ හදන account එකට strong password එකක් දෙන්න. ඉතින් ඔයාලා කැමති ඔයාලට ලේසි වෙන්නත් ඕනේ strong වෙන්නත් ඕනේ. ඉතින් ඒ වගේ password එකක් දෙන්න ඔයාලා. ඉතින් ඔයා මේ password එක දීලා next කරන්න. අනික confirm password එකකට ඔයාලා දෙන්න ඕනේ. ඒ අර උඩ දුන්න password එකම ඒකේ same වෙන්න තමයි දෙන්න ඕනේ. ඒකේ සමාන වෙන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට next දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ෆෝන් එකෙන් මේ QR code එක ස්කෑන් කරන්න එනවා. ඉතින් ඔයාලා ෆෝන් එකෙන් QR ස්කෑනර් එකක් ඩවුන්ලෝඩ් කරලා හරි ෆෝන් එකේ තියෙන ස්කෑනර් එකේ හරි මේක ස්කෑන් කරන්න. ඊට පස්සේ ඔයාලා එන ඉන්ටර්ෆේස් එකේ send SMS කියලා ක්ලික් කරන්න. ඉතින් මොකද ඉතින් අද මම ගෙන වීඩියෝ හොඳයි නම් පළවෙනි ලයික් බටන් එක ප්‍රෙස් කරලා ඔයාලා මගේ channel එකට join වෙන්න. පළවෙනි දාන්නම් පළවෙනි බටන් එක ක්ලික් කරලා ඊළඟ දේ බෙල් එකෙන් ඕල් දාලා ක්ලික් කරන්න. එහෙනම් ඉතින් අපි මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. අදට නම් මම ගියා. ඔයාලා ජය වේවා.